ඔබේ වටිනා කාලයෙන් මිනිත්තු කිහිපයක් වැය කර නිර්වාණය පිළිබඳ බෞද්ධ දේශනයට සමන් දෙන්න. මේ ඔබ මිහිපිට ගත කරන වටිනාම කාලය විය හැකි. නිර්වාණය දුකින් නිදහස් වීම. පින්වත්නි, අප හැමගේම පරම අපේක්ෂාව විය යුත්තේ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමයි. නිර්වාණය යනු බුදුදහමේ පෙන්වා දෙන උතුම්ම සත්‍යය සහ පරම විමුක්තියයි. නිර්වාණයේ ස්වභාවය. බුදුරජාණන් වහන්සේ නිර්වාණය විස්තර කර ඇත්තේ දුකේ නිරෝධය, දුක්ඛ නිරෝධය. නිර්වාණය යනු ආර්යාෂ්ටාංගික මාර්ගය ඔස්සේ ළඟා කරගත යුතු වූ චතුරාර්ය සත්‍යයේ තුන්වන සත්‍යය වන දුක්ඛ නිරෝධයයි. එනම් සියලු දුකින් සදහටම නිදහස් වීමයි. රාග, ද්වේෂ, මෝහ ක්ෂය වීම. නිර්වාණය යනු සිතෙහි පවතින ප්‍රධාන කෙලෙස් රාගය, ද්වේෂය, මෝහය මුළුමනින්ම නැති වී යාමයි. ගින්නක් නිවී යනවාසේ කෙලෙස් ගින්න සම්පූර්ණයෙන්ම නිවී ගිය තැනයි නිර්වාණය. අජාත, අජරා, අමර, අසංඛත ලෝකය. නිර්වාණය යනු නූපදින, නොදිරණ, නොමියන සහ කිසිවකින් සකස් නොකරන ලද අසංඛත තත්වයයි. එය සාමාන්‍ය ලෝක ස්වභාවයෙන් සංඛත ලෝකයෙන් ඔබ්බට ගිය තත්වයකි. නිර්වාණයට මාර්ගය. නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු මාර්ගය වන්නේ ආර්යාෂ්ටාංගික මාර්ගයයි. 1. සම්මා දිට්ඨි, නිවැරදි දැක්ම, අවබෝධය. 2. සම්මා සංකප්ප, නිවැරදි කල්පනාව. 3. සම්මා වාචා, නිවැරදි වචනය. 4. සම්මා කම්මන්ත, නිවැරදි ක්‍රියාව. 5. සම්මා ආජීව, නිවැරදි ජීවනෝපාය. 6. සම්මා වායාම, නිවැරදි වීර්ය. 7. සම්මා සති, නිවැරදි සිහිය. 8. සම්මා සමාධි, නිවැරදි සමාධිය. මෙම මාර්ගය ඔස්සේ සීලය, සමාධිය, ප්‍රඥාව යන ත්‍රිශික්ෂාව සම්පූර්ණයෙන් කරමින් කෙලෙස් දුරලා නිර්වාණ සුවය සාක්ෂාත් කරගත හැකිය. නිර්වාණයේ අවස්ථා දෙකක්වත් බුදුදහමේ නිර්වාණය අවස්ථා දෙකකින් විස්තර කරයි. සෝපාදිශේෂ නිර්වාණය. මෙය ජීවත්ව සිටියේදීම කෙලෙස් දුරු කර රහත් භාවයට පත්වීමට ලබන නිර්වාණයයි. රහතන් වහන්සේගේ පංචස්කන්ධය, උපාධිය ඉතිරිව පවතී. අනූපදිශේෂ නිර්වාණය. මෙය රහතන් වහන්සේට පිරිනිවන් පා පසු ශරීරය අත්හැරීමෙන් පසු ලබන නිර්වාණයයි. උපාධිය, පංචස්කන්ධයද ඉතිරි නොවේ. සාරාංශය. නිර්වාණය යනු යා යුත්තක් හෝ ඉපදිය යුත්තක් නොවේ. එය අවබෝධ කරගත යුත්තකි. ඔබගේ සිත තුළ පවතින තණ්හාව, ද්වේෂය සහ මෝහය මුළුමනින්ම දුරු කිරීමෙන් මේ මොහොතේද නිර්වාණ මාර්ගයේ ගමන් ආරම්භ කළ හැකිය. ඔබට තෙරුවන් සරණයි.